හායි කොහොමද ඉතින් ඔයාලට? ආකර්ෂණීය කියන වචනේ ඇහුනම ගොඩක් අයට මතක් වෙන්නේ ලස්සන මූණක් කියන දේ. ඒත් මං අද කියන්න යන්නේ ඔයාගේ රූපෙටත් වඩා ඔයාව අනික් අයට ප්‍රියමනාප ආකර්ෂණීය මිනිසෙක් කරන්න පුළුවන් සරල දේවල් පහක් ගැන. ඉතින් එහෙනම් ප්ලාස්ටික් සර්ජරි එකක් නොකර කොහොමද ඔයාව ලස්සන ආකර්ෂණීය මිනිසෙක් කරන්න කියලා අපි අද බලමු. ඔන්න පළවෙනි එක තමයි කොන්ෆිඩන්ස් එක. හැබැයි මේ කතා කරන්නේ ඕනවට වඩා ඔළුව දුම්මෝගෙන අනික් අයට වාතයක් වෙන જાතිය අයලඟ තියෙන කොන්ෆිඩන්ස් එක ගැන නෙමෙයි. මේක ඇවිල්ලා නිහතමානීකමත් එක්ක ඇති වෙන්න ඕන දෙයක්. ඔයා තැනකට ගියාම බයේ මුල්ලකට වෙලා බිම් බලාගෙන ඔහේ ඉන්නවනම් කවුරුත් ඔයාව වැඩි ගණන් ගන්නෙ නැහැ. ඔයා පැත්තකට වෙලා හිටියත් ඔයාට කොන්ද කෙලින් තියන් ඕන මිනිසෙක් ඉස්සරහා බය නැතුව කතා කරන්න ඕන කෙනෙක්ට මුණ දෙන්න ඔයාට ඔයා ගැන ආත්ම විශ්වාසයක් කියන දේ තියෙන්නම ඕන. ඉතින් ඒක හදාගන්න නම් ඔයාට ඔයා ගැන ආදරයක්, විශ්වාසයක්, ගෞරවයක් ඇති වෙන්න ඕන. අනේ මං හොඳමදි මට හින්ද ලැජ්ජයි මේ දේවල් ඔයාව නිකම්ම බිමට ඇදලා දානවා. ඒ නිසා ඔයා ගැන අඩු තක්සේරුවෙන් හිතන්න යන්න එපා. අපි හැමෝම එක එක જાතියේ මිනිස්සු. කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. ඉතින් ඒ අතරින් ඔයාගේ අනන්‍යතාවෙත් එක්ක ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න. ඔන්න දෙවැනි එක තමයි හොඳ සවන් දෙන්නෙක් වෙන එක. නිතරම පම්පෝරි ගහන කියවන මිනිස්සු එක්ක කට්ටිය කතා බහ කරලා හිටියට හිත යටින් කවුරුත් ඒ වගේ අයට කැමති නැහැ. මිනිස්සු කැමති යාලා කියන දේවල් අහන් ඉන්න අයට. එයාලා ගැන පුංචි ඩීටේල්ස් පවා මතක තියාගන්න අයට. ඉතින් ඒකට ඔයා හොඳ සවන් දෙන්නෙක් වෙන්න පුරුදු වෙන්න. කට තිබ්බ පළියට කියවන අයට වඩා නිශ්ශබ්ද ඇහුම්කන් දෙන මිනිස්සු හරිම ආකර්ශනීයයි. එයාලා එක්ක තමන්ගේ ඕන කතාවක් බෙදාගන්න මිනිස්සු පෙළඹෙනවා. මොකද ඒ වගේ අය හුඟක් විශ්වාසවන්තයි විදිහට තමයි පේන්නේ. ඉතින් එතකොට ඕන කෙනෙක් ඔයාව විශ්වාස කරලා එයාලා කාටවත් නොකියපු දේවල් පවා ඔයත් එක්ක කියන්න පටන් ගන්නවා. ඒ නිසා අදින් පස්සේ තර්ක කරලා දිනන්නම බලන් ඉන්නේ නැතුව අනික් අයගේ මතවලටත් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. එතකොට නිකම්ම මිනිස්සු ඔයාට ගරු කරන්න පටන් ගන්නවා. ඔන්න තුන්වෙනි එක තමයි ලස්සනට පිළිවෙලට අඳින එක. රූපෙන්ම ආකර්ෂණය ලැබෙන්නේ නැහැ කිව්වට ඉතින් මුලින්ම කෙනෙක්ව දැක්කම මිනිසුන්ගේ ඇස් ගැටෙන්නේම ඇඳුම දිහා. අපේ කට්ටිය ෂෝටයි බාටයි දාලා තමයි හඳට උනත් යන්න කියලා කිව්වට ඒක හැම තැනටම උචිත නැහැ. තැනට ගැලපෙන විදිහට අඳින්න පළඳින්න අපි දැනගෙන ඉන්න ඕන. ඔයා මල ගෙදරකට මගුල් ගෙදරට යනවා වගේ යන්නේ නැහනේ. ඉතින් ඒ නිසා නීට් එකට ලස්සනට ඔයාට ගැලපෙන විදිය ස්ටයිල් එකක් ඔයාම හදාගෙන අදාළ තැන් වලට ගැලපෙන විදිහට අඳින්න. Tamanටම කියලා ආවේනික ෆැෂන් එකක් තියෙන එක හොඳයි. මොකද පිටකවරෙන් මයින් එපා කිව්වට මිනිස්සු මනින්නෙම පිටකවරෙන්. හේත් කාටවත් ලස්සනට පේන්න නෙමෙයි. ඔයාට ඔයාගෙම ලස්සන දකින්න, ඔයා ලස්සනට ඇඳලා කරලා ඉන්න. මොකද අපේ අවුට්ෆිට් එකෙන් පවා අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඔන්න හතරවෙනි එක තමයි අයි කන්ටැක්ට්. මේක එන්නේ ඔයාගේ කොන්ෆිඩන්ස් එකත් එක්කම තමයි. කොන්ද කෙලින් තියන් බය නැතුව කතා කරත් සමහර වෙලාවට ඔයා කාගේ හරි ඇස් දෙක දිහා කෙලින් බලලා කතා කරන්නේ නැහැ. මේකත් ඇවිල්ලා ඔයාගේ පර්සනැලිටි එකේ තියෙන ලොකු දුර්වලකමක්. ඉතින් ඔයා ඉන්ටර්විව් එකකදී යාළුවෝ අතරේ අඳුරන හරි කෙනෙක් එක්ක කතා කරද්දී බිම බලාගෙන හක බලාගෙන කතා කරන්න එපා. ඔයා කතා කරද්දී යාළගේ ඇස් දිහා බලලා කතා කරන්න. තප්පර 3ක් 4ක් හොඳටම ඇති. ආයෙත් පොඩ්ඩක් ඇස් අහකට අරගෙන ආයෙත් එයාගේ ඇස් දිහා බලලා කතා කරන්න. හැබැයි මිනිස්සුන්ට ඔයාව දැක්කාම බය හිතෙන විදියට නම් එයාලා දිහා බලන්න යන්න එපා. මෙහෙම කතා කරද්දි එයානම් ටිකක් බය නැති වෙන ගැම්මක් තියෙන කෙනෙක් වගේ කියලා තමයි ඔයාව පේන්න පටන් ගන්නෙ. ඔන්න අන්තිම එක තමයි හදිස්සිකාරයෙක් වෙන්න එපා. බලන්න ජොබ් ඉන්ටර්විව් එකකදී වුණත් හදිසියෙන් ඇවිත් කලබලේ වචන පැටලි කතා කරලා යන කෙනාට වඩා හරිම හෙමින් නිදාසේ ඇවිල්ලා ලස්සනට බය නැතුව කාටත් පැහැදිලි විදිහට කතා කරන කෙනාට ජොබ් එක හම්බෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද ඒ වගේ අය ආකර්ශනීයයි. ප්‍රශ්න කරදර රණ්ඩු ඩ්‍රාමා අස්සේ කිසිම කලබලයක් නැතුව ඉන්න පුරුදු වෙන්න. මොකද ඕනවට වඩා කලබල වුණාම අපි ගන්නෙම මෝඩ තීරණ. හරිම නිදහසේ කාම් විදියට ඇවිදින්න කතා කරන්න හැසිරෙන්න. මේකෙන් වටේ ඉන්න අයට ඔයාගේ මේ සාමකාමී බව දැනෙන්න පටන් ගන්නවා. එයානම් අමුතුම චිල් මිනිසෙක් කියන තැනට නිකම්මපත් වෙනවා. ඉතින් මේකෙන් වටේ ඉන්න අයගේ ආකර්ෂණය විතරක් නෙමෙයි ඔයාටම ඔයා තුල එන සාමකාමී බවක්, නිදහස් බවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අද ඉඳන් හදිස්සිකාරයෙක් වෙන්න යන්න එපා. රණ්ඩුවක් මැද්දේ වුණත් නිශ්ශබ්ද වෙලා එයාලා කතා කරලා ඉවරනාට පස්සේ වචනයක් දෙකක් කියලා ඔයා ආයෙත් නිශ්ශබ්ද වෙන්න. මේකෙන් එන අමුතු බලයක් ඔයාට ලැබෙනවා. ටික මිනිස්සු වුණත් ඔයා කතා කරනකම් ඊට පස්සේ බලන් ඉන්න පටන් ගන්නවා. මොකද එයාලට ඔයාව ටිකක්
ප්‍රහෙලිකාවක් වගේ. ඉතින් මේවා අමුතු සීක්‍රට්ස් නෙමේ. ඔයා දැනටමත් සමහර විට දන්න හරිම සරල දේවල්. ඉතින් අද ඉඳන් ඔයත් මේ දේවල් කරලා බලන්න. කාලයක් යද්දී ඔයාටම ඔයා ගැන වෙනසක් තේරෙයි. හැබැයි හැමෝම ඔයාට කැමති වෙන්න ඕන, ආකර්ෂණය වෙන්න ඕන කියලා නම් නීතියක් නැහැ. මොකද ඔයා මොනවා කරත් සමහර විට ඔයාව දිරවන්න නැති කට්ටියක් ඉන්න පුළුවන්. ඉතින් ඒක එච්චර ගණන් ගන්න එපා. එහෙනම් අද ඉඳන් මේ දේවල් කරලා ලස්සන ඇට්‍රැක්ටිව් මිනිස්සෙක් වෙන්න බලන්න. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේ වගේම වීඩියෝස් බලන්න වාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න.